මම මෙන්න මේ ගාන මට සිංහල අලුත් අවුරුද්දට කලින් මෙන්න මේ ගාන එන්න මොනවා හරි කියලා දෙන්න කියපු අයට පටන් ගමුද? පටන් ගමු. තියෙන්නේ මාසයක්කුයි සති දෙකකුයි ටක් ගාලා ඇඟ අඩු කරගන්නත් ඕනේ. ඕකේ බෙහෙත මල් ළඟ තියෙනවා දෙන්නයි යන්නේ. legs මදක් දෙපසින් තියාගන්න right? ස්ටෙප්ස් 3ක් තියෙනවා එකම වර්කවුට් එකේ. මුලින්ම පංචස් මේ හොඳට අත දිග ඇරලා 1 2 3 4 5 6 7 8 9 10 අන්න ඔය වගේ normal පංච එක කරන්න. ඒක කකුල් ටිකක් ළඟින් තියාගෙන කරත් කමක් නැහැ මේ 1 2 3 4 5 6 7 8 9 10 ඔහොම කරත් කමක් නැහැ. මම දැකලා තියෙනවා වගේ ක්ලාසස් වල ළමයි පංච එක කරන්න කිව්වහම මේ මං කියනවා ළමයි නිකන් හරි ගෙදරට හොරෙක් ආවා. ඔහොම පංච එකක් දුන්නොත් හොරා හැමදාම එයි. දීලා අදින්න. අන්න එහෙම. මං කියවනේ වේරියේෂන් 3යි කියලා. දෙවෙනි එකට යනවා මේ. පොඩ්ඩක් ස්කොට් වේරියේෂන් එකට යන කකුල් මදක් දෙපසින් තිබ්බා. නීස් පොඩ්ඩක් බෙන්ඩ් කරා. හොඳ ජවයෙන් රයිට් පංච එකක්. හොඳට අර දමලා ගහන්න මේ. 1 2 3 4 5 6 7 8 9 10 නීස් පොඩ්ඩක් වගේ දැන් මේ බෙන් කරගෙන දැන් පළවෙනි එක කරාට වඩා චුට්ටක් ඇඟට දැනෙනවා වැඩි හොඳ කැලරි බර්න් එකක් වෙනවා. ඔන්න දැන් දාඩිය එහෙම දාන්න පටන් ගන්නවා. ඇඟ වැඩ, අත් වැඩ, අප බැක් එක වැඩ, කකුල් වැඩ මේ ඔක්කොම වෙවුලනවා. වෙවුලන්නේ නැහැ වගේ ඉන්නවා හැබැයි. යා 1 2 3 4 5 6 7 8 9 10 3 4 5 6 7 8 9 10 මෙන්න මේකෙනු 10න් 3ක් 4ක් වගේ කරා. ඊට පස්සේ අපි තව චුට්ටක් මේ එක බෙන්ඩ් කරගෙන වර්ක්අවුට් එක කරනවා. 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 10 දැන් මම යනවා වර්ක්අවුට් එකේ මම කියවනේ තුන්වෙනි එකට. මෙතනින් පටන් ගන්න එක ඩීප් ගිහිල්ලා ආයෙ උඩට එනවා. නවත්තන්න බෑ. මේ තැන් තුනකින් එක තැනක නතර වෙලා ඔයාගේ වර්ක්අවුට් එක ඉවර කරන්න. සමහර විට ඔයාලට තුන්වෙනි තැනට එන්න අමාරු වෙයි. කමක් නැහැ. ඔයා එකෙන් හරි ඉවර කරගන්න. නොකර ඉන්න එපා. 1 2 3 4 5 6 7 8 9 10 5 6 7 8 10 10 10 10 10 10 10 10 මං හිතන්නේ අපි 4ක් නැත්තම් 5ක් ඒ වගේ ආවා ගියා. එහෙම කරා තප්පර 40ක 45ක විතර පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඊට පස්සේ ඒ වගේ සෙට් 3කට විතර යන්න. මේව කරද්දි ඉතින් බලන් ඉද්දි එක බහිනවා. right? Thank me later. හොඳයි. දැන් කෙලින්ම අපි යන් වර්ක්අවුට් එකට මේ කකුල මේ සයිඩ් එකෙන් තියලා ගන්න. සයිඩ් එකෙන් තියලා ගන්න. ඊට පස්සේ අපි ඕක ටිකක් ස්පීඩ් එකේ කරමු. මොකද නීඩ් එක මේක ටක් ගාලා කරගන්නත් ඕනේ right 1 2 3 4 මේ easy 7 8 9 10 මේ ඔහේ 4 5 6 7 8 9 20 3 4 5 6 7 8 9 10 දැක්කනේ easy. ඕක දත් මිටි කාගෙන පැන්නා ගාගෙන පයින් දෙපා. ඇඟට පතර නොදැනි ෂේප් එකේ ඇඟ නිකන් බම්ප් කරලා ගන්න. ඒතර ලේසි. අපි 30න් 3ක් යනවා. දෙවෙනි ටික. 5 6 10 30 nice. තව 30ක් යනවා.
last one. 10. Viss. 30. 30න් 3යි 90යි. හොඳයි යමු ඊළඟකට. දැන් ඔයා සයිඩ් එකට පයින්ඩ යන්නේ මෙන්න මෙහෙම මේ. ඒ පනිද්දි එක කකුලක් මෙන්න මේ වගේ ඔසවන්න ඕනේ. 1 2 3 4 වැටෙන්න එපා. 5 7 8 9 and 10. ඔක්කොම අත්හරි කතා කර කර වර්කවුට් කරන්න ගියම තමා එපා වෙන්නේ. ස්කේටර්ස් කතා නොකර 10ක් විතර කරලා පෙන්නන්නම් ඈ. ඒත් වැටෙන්නේ. 10. Yeah. තව 10ක් යමු. සතියට කීපාරක් වර්කවුට් කරනවද? කමෙන්ට් කරගෙන යන්න. මම සතියට දවස් 4යි. ඒක බොහෝ දුරට දවස් 3ක් කරා එකක් රෙස්ට්, දවස් 3ක් කරා එකක් රෙස්ට්. ඒ වගේ තමයි යන්නේ මගේ තියෙන බිසි ස්කෙඩියුල් එකත් එක්ක. ඒතර එහෙම කරන්න බැරි, එහෙමත් කරන්න බැරි වෙන අවස්ථා සෑහෙන්න තියෙනවා. එතකොට කරන්නේ එක දවසක් වර්කවුට් කරා එකක් නෑ, ආයෙ කරා එකක් නෑ, එහෙම තමයි. කරන්න දෙයක් නෑ. එහෙම හරි කරන්න. last one. 4 5 6 7 8 9 10. තව 10ක්. 1 2 3 4 5 6 7 8 9 and 10. ඕකේ. තව ටිකකින් අපේ ඊළඟ වර්කවුට් එකට මම යනවා. මට මගේ වර්කවුට් එක නොවුනත් මම හිතන්නේ මට දවස් 7ම ටික ටික හරි වර්කවුට් ඔහේ මොනවා හරි වෙනවා. හේතුව ක්ලාසස් කරනවානේ. එතකොට යාළුවට කියලා දෙද්දි ඇඟ චුට්ටක් හරි වැඩ කෙරෙනවා. right. next one. වර්කවුට් එක පටන් ගන්නෙම කකුල් දෙක හොඳට දෙපස තියාගෙන ඔයා නැමෙන්න එපා. කකුල හොඳට ඔසවලා ඇඟ පැත්තට ගන්න මේ 1 2 ඉස්සල එක ගල පුරුදු වෙන්න. ඇල්ලුවත් හරි නිකන් අල්ලන්න වගේ ගියත් හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඉස්සල එක චුට්ටක් කරලා පුරුදු වෙන්න. ඊට පස්සේ මේ ඩබල් ජම්ප් එකක් යනවා මේ 1 2 ඊට පස්සේ අපි මේ දෙකම එකට එකතු කරලා වර්කවුට් එක කරනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 මාරු සාමාන්‍යයෙන් මගේ ක්ලාසස් වල මගේ මීල් ප්ලෑන් එක හරියට යනවා නම් එක්ස්ට්‍රීම්ලි ෆැට් ලොස් මීල් ප්ලෑන් එක හරියට යනවා නම් මම දෙන වර්කවුට් ටික හරියට කරනවා නම් එහෙම නැත්නම් මම ඔයාව වර්කවුට් කරවනවා නම් මම ඕන තරම් මාසෙට කිලෝ 5ක් අඩු කරපු ඒවා මගේ Facebook page එකේ ඕන තරම් ඔයාට පල්ලහැට යද්දි බලන්න පුළුවන්. ඒවා ඒ විදිහට වෙන්න ඕනේ. හිතුවා කියලා වෙන්නේ නැහැ. කරන්න ඕනේ කියලා ප්ලෑන් කරාට වෙන්නේ නැහැ. ක්‍රියාකාරීව යෙදෙන්න. දැන් මම මේ ඉන්නේ දාඩියයි මහන්සි රස්නේ. ගොඩක් අයට ඒවා පේන්නේ නැහැ. ගොඩක් අයට පේන්නේ එතනින් එහා ගිහිල්ලා අපි යම්කිසි රිසල්ට් එකක් හදනවානේ. අපේ ඇඟේ හෝ ආයෙ විතරයි පේන්නේ. නමුත් ඒ පිටිපස්සේ තියෙනවා යම් කටුක දේවල් සෑහෙන. ඒවා පහු කරගෙන එන්න ඕන. ඒ වගේ තමයි මේ මහන්සිය දාඩිය දානවා අමාරු.
අහලා තියෙනව නේද? ලස්සන දේවල් ලබා ගන්න හරි අමාරුයි. මම ඒක මාර විදිහට විශ්වාස කරනවා. යා ඊළඟ රවුන්ඩ් එකට. කතා ඇති. 1 2 5 6 9 10 11 12 13 14 ඉලක්කම් පැටලුණා වගේ 16 17 18 19 මං හිතන්නේ මට චුට්ටක් කවුන්ට් කරද්දි පැටලුණා. මං ඒ හතර දැන් ආයෙ ගන්නවා. 1 2 නැත්තම් හිතට හරි නෑ. මම්මනේ රැවටෙන්නේ. රෙපිටිෂන් ගන්න මදි. ඔන්න තව එකක් වැඩිපුරක් ගියා. දැන් 20 හරි. හරි. නෑ තව තියෙනවා. ඔහම ඉන්න. වතුර චුට්ටක් බොන්න. අපේ ඊළඟ වර්කවුට් එකට අපි යමු. ඒකට දැන් ඔයා මෙන්න මෙහෙම අත පල්ලෙහෙන් තියාගෙන සයිඩ් එකට අතෙනුයි කකුලෙනුයි මෙන්න මෙහෙම යන්න. වටේ පිටේ තියෙන ඒවා පෙරලා ගන්න නැතුව දැන් නැවත අනිත් පැත්තට. මරු. නියමයි. නැවතත් මෙන්න මේ වගේ හොඳට මේක අපිට විශේෂයෙන් අපේ ඇඟේ උඩ කොටසට තමා බර්න් එක වැඩිපුර තේරෙන්නේ. නියමයි. ෂෝක්. මරු. මේකත් මේ වගේ ඉඩක 1 2 3 4 ඒ වගේ 6ක් ගියා නතර වුණා. ඒ වගේ ඉතින් අඩුම ගානේ 10ක්වත් කරන්න. මුලින්ම මේ 1 2 ඊට පස්සේ මේ කකුලම පිටිපස්සට මේ 3 4 10ක් යා. 1 2 5 6 9 10 1 2 මේ ආයි ඒ කකුල මේ පිටිපස්සට 3 4 5 6 7 8 9 10 දැන් ඔන්න දැන් අතට චුට්ටක් ආම් සර්කල් එක 1 2 3 4 5 6 7 8 9 10 දැන් අනිත් පැත්තට 1 2 3 4 5 6 7 8 9 10 පොඩි වෙලාවක් ඉඳලා ආයෙත් අතට අපි වර්කවුට් එක ගන්න. මේ දැන් කරන්නේ පොඩි වෝම් අප් එකක් විතරයි. නැවතත් 4 5 6 7 8 9 10 දැන් නැවතත් අනිත් පැත්තට 1 2 3 4 5 6 7 8 9 and 10 නියමයි.